සිනමාවේ නිලි රජනීගේ අවසාන කටයුතු කරන මොහොතේ ඒ දේහය තැන්පත් කරලා තියෙන තැනක මේ දවස්වල ඔය ප්‍රසිද්ධයි කියලා යන ටෙලි නාට්‍යයක ඒ රංගනයෙන් දායක වෙන නිලියක් ඒක ඇත්තටම කියනවා නම් මේ ඔයගලන්ට වීඩියෝ එක දකිද්දි තේරුම් ගන්න පුළුවන් මොකද්ද කියලා. ඉතින් අර නිලි රජිනියගේ දේහය ඉස්සරහා ඉතින් අර ඒකට කියන්නේ අශෝභන හැසිරීම. ඒ අශෝභන හැසිරීම නම් කියලා දකින්න වෙනවා. මොකද මේ වගේ තෙනෝ 1000ක් මැද්දේ එයා ජවනිකාවක් කරනවා වෙනම නිර්මාණයක් කරනවා එයා මේ දේහය ඉස්සරහා. අපේ මාල්නී පොන්සේකා මැතිනියගේ දේහය ඉස්සරහා මේ කොහොම අශෝභන විදිහට හැසිරෙනවා. ඒතකොට දැන් මේක Facebook වල විවිධ විදිහට ෂෙයා වෙනවා. ඒකකින් මාල්නී පොන්සේකා අපේ නිලි රජිනට කරන ඇත්තම අගෞරවයක් තමයි මේ දේහයක් ළඟට ගිහිල්ලා ඉවරලා මේ විදිහට හැසිරෙන එක. ඉතින් අශෝභනයි. මේ කලාකරුවෙක් විදිහට කලාකාරිනියක් විදිහට ඒ වගේ තැනකට ගිහිල්ලා හැසිරෙන්න දැනගන්න ඕනේ. අනිත් එක තමයි කොච්චර ජනප්‍රිය වුණත් මොනවා වුණත් මොනත් වැඩක් නැහැ. තැනකට ගිහිල්ලා හැසිරෙන්න බැරි නම් මේ දිනෝ 1000ක් ඉස්සරහා ඒ ආදරණීය මාල්නී පොන්සේකා අපේ නිලි රජිනියගේ දේහය ඉස්සරහා මේ වගේ අශෝභන ලෙස හැසිරෙන නිලියක් මම හිතන්නේ ওই ටිකෙන්ම දැක්කමයි අශෝභනයි වැඩක් නැහැ මම කතා කරලා ඉතින් බලන්නකෝ තත්ත්වය කොහොමද කියලා. ඔයගොල්ලන්ට පේනවා එතන වීඩියෝ වල නේ අශෝභන ලෙස හැසිරෙනවා. දැන් මේ අර ඔක්කොම දීලා දැන් මේ මෙයාව ගන්න ඕනේ මේ වෙනම මේකට බලන්න දාන ඇක්ෂන් එක වැඩක් නැහැ කතා කරන්නේ. කලාකරුවෝ කියලා කියන්නේ නිහතමානී එතකොට මිනිස්සුන්ට දැකුම් කළු ස්වභාවයක් තියෙන කෙනෙක් වෙන්න බෑ. ඒතකොට මෙයා මෙහෙම නෙමෙයි. මෙයා ඇවිල්ලා මේ අමුතුම රංගනයක් ඉදිරියට මේවා ඉතින් සමාජයේ ගොඩක් දකින්නකොට මේවා ෂෙයා කරනවා. ෂෙයා කරාට පස්සේ කලාකරුවෝ කියනවා කලාකරුවෝ පහතට වැටෙනවා. තේරෙනවද? ඔයගොල්ලෝම තීරණය කරන්නකෝ. මේ වගේ මිනිස්සුන්ට මොකද්ද කරන්න පුළුවන් කියන්නේ.